20යි බලාගෙන මෙහෙට නම් එන්න බෑ. කොහොමද? කියලා කොහොමද? ඔව්. ඔව් අපි ඇවිල්ලා ඉන්නවා ගම්පොළ මස්ගොල්ල ගම්මානයට. එතකොට අපි ඇවිල්ලා ඉන්නවා මේ ඉන්නවා තාත්තා අම්මා දුව. මේ පුංචි නිවසේ තමයි ඒ කට්ටිය ජීවත් වෙන්නේ. සබර්ගම ටීවී විදියට අපිට කතා කරලා කිව්වා ඇවිල්ලා අපිවත් පොඩ්ඩක් බලලා යන්න කියලා. මට බලලා යන්න නෙමෙයි මේ අවස්ථාව ඇත්තටම සංවේදී. මොකද මේක ඇවිල්ලා ගම්පොළ කියන්නේ නුවර මේ දිස්ත්‍රික්කයට ඇති වෙන්නේ නේ. එතකොට මේ කට්ටිය ගොඩාක් දරිද්‍රතාවයෙන් පිරිච්ච චුටි දුවෙක්. මෙයා අම්මගේ නම මොකක්ද අම්මා? කුමාරි. කුලරත්න නම කුරුලත්න ජීජි. ඔව්. දුවගෙන ජීජි හිරිෂ්මන. ඔව්. ඉතින් වැස්සත් වැහගෙන එනවා. ඇත්තටම කියන්න තියෙන්නේ පොඩි පුංචි පැලකේ කට්ටිය ඉන්නේ. මෙයා ඉස්කෝලේ යනවා. බබා ඉස්කෝලේ 9 වසරේ 10 වසරේ 10 වසරේ. ඉතින් වගේ ඉස්කෝලේ කියන්නේ පොඩ හයින් කියන්නේ. පන්නරට යන්න. පන්නතල මධ්‍යම විද්‍යාලයද මධ්‍යම විද්‍යාලය. ඉතින් මම කියන්නේ මේ අම්මගේ මේ තාත්තගේ මේ දුවගේ සංවේදී දිහා බලලා මේ කට්ටිය ඉන්නේ ඉතා කුඩා පැලක වගේ නිවසක. මේ කට්ටියට පුළුවන් නම් ශ්‍රී ලංකා වාසී රටින් ඈතර ඉන්න කවුරු හරි සීලු දෙනා එකතු වෙලා මේ අම්මගේ නිවස, මේ දුවගේ නිවස, මේ තාත්තගේ නිවස හදලා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ගෝමුලිකෙක් වශයෙන් මම මේ තාත්තා මගෙන් ඉල්ලීමක් කරා
අපේ මහත්තයා අපේ නිවසත් පොඩ්ඩක් බලලා යන්න කියලා. ඇත්තටම මම මෙහෙට එන්න මේ හිටියේ. හැබැයි නමුත් ඇවිල්ලා බලනකොට ඉතා මට කියාගන්න ඒක තේරෙන්නේ නැහැ කොහොමද කියලා. අපි අහලා බලමු මේ කට්ටියගෙන්ම මේ කට්ටිය ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේ කට්ටියගේ වටපිටාව කොහොමද කියලා. ඔව් දුවේ ඔයා ඇත්තටම ඉස්කෝලේ යන දරුවෙක් නිසා ඔයාට අනාගතයක් තියෙනවනේ. එතකොට ඒ අනාගතයට අපි මුණ දෙන්නත් ඕනේ. අපි ගොඩාක් තෙරපිලා හිර වෙලා යනකොට ගමනක අපි ඉදිරියක් තියෙනවා. ඔයා ඉස්කෝලේ පන්තිය කීවෙනියද? පන්තියේ දෙවෙනියා වෙනවා. පන්තිය දෙවෙනියා. ගොඩක් පේපර් කරන්න තියෙනවා තරඟ අනිත් අයත් එක්ක ගොඩාක් තරඟ කරනවා ඉස්කෝලේ මෙහි ඉඳන් යන්න තියෙනවා කිලෝමීටර් 8ක්. එතකොට සීසන් එකත් 600ක් විතර වෙනවා. අම්මත් කරන්නේ දළු කඩන්න යනවා උදුළු ගන්න යනවා. තාත්තත් ඒ රස්සාවමයි කරන්නේ. එතකොට අර ගොඩක් ළමයි අතරේ කැඩිච්ච සපදයක් තමයි දාන් යන්නේ. ඒ දෙකත් එක්ක පොත් ගන්න තියෙනවා. අනිත් අය නම් ලස්සනට කවර දාලා එනවා. ඒ වුණාට අපිට එහෙම එච්චර නෑ. අම්මයි තාත්තයි අරන් දෙන විදිහට තියෙන දේ ලස්සනට හදාගෙන යනවා. ඔය පන්තියේ දෙවෙනියා. පන්තියේ දෙවෙනියා. අනිත් අයත් එක්ක මම දන්නේ නැහැ ඇත්තටම මේක කොයි විදිහට කට්ටිය විශ්වාස කරාද කියලා. පන්තියේ දෙවෙනියා. මම මෙයාගේ පොත්පත් පෙන්වන්නම්. මෙයාගේ ඉස්කෝලේ වාර්තාව පෙන්වන්නම්. පන්තියේ දෙවෙනියා ඉන්නේ පොඩි පැලක. හරිද? මේක තමයි ලංකාවේ සංවේදීම තැන. ඉතින් දුවේ මං ඉල්ලන්නේ මේ ලංකාවේ ඉන්න හැමෝගෙම පුළුවන් නම් මගේ අම්මටයි තාත්තටයි මං කොහොම හරි ඉගෙනගෙන හොඳ තැනකට ගිහින් ඒ දෙන්නාට හොඳට සැලකනවා. මං ඉල්ලන්නේ මට පොත් ටිකක් සපත් දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අයට පුළුවන් විදිහට මටත් ආධාරයක් කරනවා නම් ඒ අයට ගොඩක් පිං සිද්ධ වෙනවා. මට පොත් ටිකක් මගේ ගෙදර තියෙන විදිහෙන් තව කාමරේ කැටිගේ කඩ මැටිගේ තෙමෙනවා. පාඩම් කරන තැනටත් වතුර වැටෙනවා. ඒකටත් පොඩි වහල කෑල්ලක් තමයි ගහලා තියෙන්නේ. ඒකෙමුත් තමයි පාඩම් කරලා අම්මයි තාත්තයි දෙන ඒකෙන් තමයි ඉන්නේ අපි. එතකොට දුව ඉස්කෝලේ කොහොමද? ඉස්කෝලේ ගුරුවරු ඔයාට පන්තියේ දෙවෙනියානේ. ළමයි කී දෙනෙක් ඉන්නවද දුව? පන්තියේ 38ක්. 38ක් ඉන්නවා පන්තියේ දෙවෙනියා. හැබැයි ඉන්නේ පැලක. ඒක තමයි ප්‍රධානම හේතුව. අපි මෙයාට කොහොමද උදව් කරන්න කියලා සබර්ගමු ටීවී බලන ඔය කට්ටිය කියන්න. ලෝකවාසී මේ රටින් පිටරට ගිහිලා ඉන්න ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ඩ් ඔය වගේ රටවල මගේ සබර්ගමු ටීවී බලන කවුරු හරි එක්කෙනෙක් මේ දුවට මේ ගේ හදාගන්න එයාට සුවපහසුව මේ ජීවිතේ එයා කැම්පස් හෝ ඉස්සරහට යන ඉදිරියේ මොකක් හරි එකක මෙයාට උදව් කරන්න ඔය කට්ටියට පුළුවන් නම් ඒක ඇත්තටම පින් සිද්ධ වෙන වැඩක්. මෙයා ඊටාම මම කතා කරනකොටත් එයා හරි නිමිච්ච දරුවෙක්. හැබැයි කතා කරනකොට එයාගේ ඇතුළාන්තය ගොඩක් දේවල් තියෙනවා කියලා එයා එළියට පෙන්වන්නේ නැහැ. හැබැයි නමුත් එයාගේ ගමන යනවා. මේ අම්මටයි තාත්තටයි හොඳ උදව්වක් කරයි. ඉස්සරහට මේ අම්මයි තාත්තයි බලාගන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා පුළුවන් නම් මේ දරුවට උදව් කරන්න කියලා මම ඉල්ලනවා. ඉතින් මෙයාගේ සම්පූර්ණ ඉස්කෝලේ දුව ඉස්කෝලේ කියන්නේ කොහෙද ඉස්කෝලේ? මපගම් පන්විල තැන්න මහාවිද්‍යාලය. පන්විල තැන්න මධ්‍ය මහාවිද්‍යාලයනේ. එතකොට ඔයා වෙන මොනවටද හොඳටම කරන්නේ නැතුම්? චිත්‍ර කරනවා. චිත්‍රාංශයෙන් ආය සංගීත ඉස්කෝලේ බෑන්ඩ් කණ්ඩායමේ ඉන්නවා. ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙලා ඉන්නවා. දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක මේ අවුරුද්දේ ගන්න ඉන්නවා. අය ක්ලාස් වලත් අර ළමයි ගොඩක් ඉස්සරහා වැඩ කරනවා. ඒ කියන්නේ ළමයිත් එක්ක බලද්දි ගොඩක් ඒ අර වැඩ කරන පළවෙනි 5 දෙනා අතරට ගිහින් ඉන්නවා. ඒ වගේම ඉස්කෝලේත් ගොඩක් ගුරුවරු මේ උදව් කරනවා. සමහර ගුරුවරු පොත් එහෙම ගෙනත් දෙනවා. අය දහම් පාසලේ ගුරුවරු රෙදි අරන් එයාලගේ ළමයින්ට ගද්දී ඒ ළමයින්ගේ දේවලුත් එක්ක මගේ දේවල් කම්පෙයා කරලා එයාලගේ දේවල් දෙනවා. එහෙම ගොඩක් ගුරුවරු උදව් කරනවා. ගමේ අයත් ගොඩක් අය උදව් කරනවා. එතකොට ඔයා දැනට හිතාගෙන ඉන්නේ කුපිලාපින් තමයි පාඩම් කරන්නේ. හැබැයි නමුත් ඔයාගේ ගේ ගාවට කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයා ගෙදරට තරම් තියෙනවා. තාම කරන්ට් එක දීලා නැහැ. තාම ඒක දීලා නැහැ. ඔව් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඔයාගේ තාත්තා මට කිව්වා ඒක ඉල්ලලා තියෙනවා කියලා. ඉතින් අපි ඇත්තටම විශ්වාස කරනවා හෙටන්ට කරන්ට් එක ඇවිල්ලා ඔයාට මේ ගෙදර අපි කවුරු උදව් කරලා හදාගන්න එනකොට ඊනේ කියලා කරන්ට් එක ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඉන්නේ නුවර දල්දා මාලිගාවේ පිහිටෙන් මේ
දුවගේ ගෙදර ඇත්තටම හදාගන්න කවුරු හරි උදව් කරන්න කියලා මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. මේ දුවගේ මේ ගමනට සවියක් වෙන්න කියලා කාට හරි පුළුවන් නම් හිතෙනවා නම් මේ දුවට උදව් කරන්න කියලා මම ඉල්ලනවා නැවත වාරයක්. ඔව් දුව. එතකොට ඔයාගේ අම්මා තාත්තා මොනවද කරන්නේ? රස්සාවක් විදිහට? අම්මයි තාත්තයි දෙන්නම උදුළු ගන්න යනවා, දළු කඩන්න යනවා. ඒ වැඩ තමයි සතියකට දවස් 4ක් විතර තමා දෙන්න එක දිගට වැඩ යන්න පුළුවන් ඉන්නේ. ඒ හොයන එකත් එදා වේලට අපි කුලිය ගෙනල්ලා තමා කන්නේ හාල් කිලෝ එකක් එහෙම ගෙනල්ලා. ඒවත් එක්ක ඉස්කෝලේ සීසන් ගන්නේ ඉස්කෝලේ දැන් පොත් ටික ගන්න එහෙමත් ගොඩක් මහන්සි වෙන්නේ අම්මයි තාත්තයි තමයි. එතකොට තාත්තගෙන් මං ඉල්ලන්නේ තාත්තා මේ ගන්නකො අතට මොකද දෙන්න ස්ටොප් කරන්න. මේ දුවගේ ඔය දුව පන්තිය දෙවෙනිය පළවෙනිය එයා ඉස්සරහට සාමාන්‍යයෙන් තව ඉස්සරහට යනකොට ඔයා ගොඩක් උදව් කරන්න ඕනේ යාට ඉස්සරහට යන්න. එතකොට ඔයා හිතනවද ඔයාට මේ ගෙදර ඉඳගෙන මේ දරුවට මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා? අමාරුයි. ඔව්. ඉතින් ඔයා ඇත්තටම දුව ඉන්න තාත්තා ගැන ඇත්තම සතුටු වෙනවනේ. ඔව්. ඉතින් මම හිතනවා ඔයා තාත්තා කෙනෙක් විදිහට මම තාත්තා කෙනෙක්. හැබැයි මේ තැන ඉඳගෙන මේ දරුවට මේ ගමන යන්න බෑ. කවුරු හරි කෙනෙක් ඔයාට උදව් කරොත් ඔයා ඒකට කැමතිනේ. එතකොට ඔයා කොයි වෙලාවකවත් හිතන්නේ නැහැනේ මේ දුව මේ ගමන ඉස්සරහට ගිහිල්ලා ඔයාට උදව් කරනවා ඔය දෙන්නගේ මේ කියන්නේ ඔය කට්ටිය කාලා බීලා ජීවත් වෙන්නේ නේ. හරි. එතකොට මෙයා තැනකට ගියොත් තැනකට යනවා අනිවාර්යෙන්. පන්තිය දෙවෙනි කියන්නේ එයා කැම්පස් ගිහලා තැනකට යන එක්කනේ. හරිද? එතකොට මෙයාගේ මේ ගමනට ඔයා ගොඩක් සවියක් වෙන්න, ශක්තියක් වෙන්න. මේ ගෙදර හදාගන්න අපි උදව් කරනවා වගේම ලංකාවාසී සියලු දෙනා උදව් කරනවා වගේම ඔයත් ගොඩක් කැප වෙලා මේ දරුවව ඉස්සරහට යවන්න ඔයා ශක්තිය ධෛර්යය ගන්න කියලා මම හිතනවා. දවසක මම මෙහෙට එනකොට ඔයා මේකේ හදාගන්න පුළුවන් වෙන්න කියලා මම සබර්ගමු ටීවී එකකින් ඉල්ලලා තියෙනවා. එතකොට පුළුවන් එක්කෙනෙක් උදව් කරොත් ඔයා මේ ගමනට මේ දරුවට මේ ගමන යන්න හැකි පමණින් පාර හදලා තියන්න කියලා මම ඇත්තටම ඉල්ලා සිටිනවා. මේ ගෙදරත් එක්ක තාත්තා මෙයාට ඉගෙන ගන්න ඇත්තට අමාරු වෙන්නේ. ඒක නිසා අපි ලබන ගමන ඔයාගේ මේ වීඩියෝ එක බලලා මොනවා හරි වෙලා කවුරු හරි උදව් කරොත් මම ඔයාට කතා කරලා ඒ විස්තර කියන්නම්. ඔකට ෆෝන් නම්බර් මම ඒක දානවා. බැංකු ඩීටේල්ස් තියෙනවා නම් මම ඒකත් දානවා. ඉතින් ඒ සියලු දේවල් ඒ විදිහට වෙනකොට මේ දරුවා සුරක්ෂිතව එක තැනක තියාගෙන මේ දරුවා ඉගෙනීම සඳහා ඔය කට්ටියගේ කැපවීම සහ එයාගේ කැපවීම මත ජීවත් වෙලා ඒ ගමනේ යයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා සතුටින් බලා ගන්න. අපි සබර්ගමු ටීවී දෙට අපි ගිහිල්ලා එනවා. මේ දරුවට නැවත එනකොට මෙයාගේ මේ ගමන තරුවත් පාරෙම සාර්ථක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි.